දිවංකර සම්බුදු සිරිපාදේ තාම ගන්සල පටන් ගත්තේ නෑ නේද? ඉන්නවා අපෝ කන්දරලේ කන්දින හදිසියක්. ආයිබෝන් සිරිල් මුදලාලි මහතා අපේ අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් පවත්වන්නා වූ මහා පද්දන්සල තව සුළු මොහොතකින් ආරම්භ වේ. සාදු සාදු සාදු. තාම පටන් අරගෙන නෑ දන්සල. මං හිතුවේ දැන් ඉවරත් ඇති කියලා. ඉඳ ගන්න ඕනේ පොලිමට. එල්ලේ කොහොමද? දෙක කොල් මේ කිව රෙද වෙලා ලස්සන වෙලා ඉතින් කොහොමද? දෙක කොල් තාම පටන්ගෙන නෑ නිදන්සල. මේ දලාලි මහත්තයා එහෙම තාම ආවේ නැතේ නෑ නේද? සම්බුදු සිරිපාදේ පුළුවන් විදියට මේ සමාජෙ අසරණ වෙලා ඉන්න
නායක සභාවත් එක්ක කතා කරලා ඒක ආරක්ෂාවට ක්‍රියාත්මක. ඊට පස්සේ ඕන්න උඹට මුළු ගමනත් පෑදගෙන එන්නේ පුතේ. කවුරු වදාසනේ අම්මේ. ඔබට ඉතින් ඕවා කියා දෙන්න මම්මි ඉන්න ඕනි. මේ පාර තෙල් ගන්න ගියාම මට බැරිය. ඔගේ පම්පෝරිය පොඩ්ඩක් ඩැඩි 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 බලන්නෝ ඩැඩි මේ පාර පොතොන් පොඩ නාට්‍යයක් දෙනවා ආරාමේ මට ඒකේ රජාගේ කරිට ඔන්න නිමලයට දී අපි මොනවා එතකොට නම් පපා කවුද පුරෝහිතට එන්න කිව්වේ අනේ මේ මට නම් කිව්ව කරන්න බෑ මමි ඩැඩි මට ඒකේ රජාගේ කරිට ඕනි අපේ ගෙදර මොලක් හොදලා ගෑන් දින රජාගෙන පංකලක සෑම කෙකුනේ මොකද බං ඔය කරන නාට්‍ය මං එහෙම කතාන්නේ නෑනේ මං දන්නේ මට ඒව අදාළ නෑ හැබැයි ඩැඩි මට ඒකේ රජාගේ චරිතය ඕනි ඒක අර සෝමයි පොල්ල දීලා හරියන්නේ නෑ ඕකට අයදක්ෂ නෑ තාත්තේ ඒක හොස්පිටල් එකට ගිහලා මේ ඒව වැඩක් නෑ උඹ ඉක්මනට කතා කරපන් උඹත් ගානකට වැඩි දක්ෂ වුණත් නැතත් මගේ කාට සේවකෙන් කරන්න බෑ. ඉතින් ඔයා මේක වෙනස් කරන්න ඕන. හරි. මං කවුද? සිරේ. පචාරද ලැබුණා කියලා හිතාගන්න. යස්. අනේ මහත්තයෝ. මේ ගුරුවරුනි තමයි කොල්ලව තෝරාගෙන තියෙන්නේ. මගේ කොල්ලා හරි අහිංසකයි මහත්තයෝ. ඔව්. ගමේ බැඳගත් බලවත් වුණා අපි. කනේ කියන්නේ අපිට. උඹට ආරාමෙට කියලා ඔකක් කියලා වරේ. ඌගේ කොල්ලා දැන් කොහොමද නඩනවා වැඩි? යෝ ඩැඩි මගේ අද ෆෝන් එක අම්මගේ සල්ලි අරගන්නවා. පරණ ෆෝන් එක කොහොද? මෙයාගේ අර හැමෝටම ෆෝන් එක ගන්න තියෙන සර අපිට පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ්. දැන් අලුත් ගේම් එක ගන්න ෆෝන් දෙකක් ඕනේ නෑනේ. ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක. මෙන්න මේ ෆෝන් දෙක අත් එකට අරන් ටිෂු කියලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ කැම්ම තියෙන්නේ. අම්මගේ සල්ලි අරගන්න ඕනේ නා. සෝමා වරෙන් මගේ මේ කකුල ගෙඩිය ගල්ලගම්. අවතන ආරාම පැත්තට යන්න ඕනේ. මේ දවස් ටිකේම පින්වතේ වැඩවලට හෙට දුවනවා මෙහෙට දුවනවා. ආරාමෙට කාලෙකින් එන්න බැරි වුණ නිසා ඒ බලලා යන්නයි. අපේ අම්මේ මන් නොදන්නේ. චන්දි ගුඩ්ඩාගේ නෝන වෙන්නේ නේද? ආරාමෙත් හරියට ගරා වැටලා මෙහෙරින් වාන්ත. අපේ ඔය ඡන්ද බලාගෙන වැඩ කරන අය නෙවෙයි අපි මෙහෙරින් වාන්ත. ඒ ගැන නම් තවල කතාද වාත්තේ. තව ඩිංගෙන් අමතක වෙනවා. ඔන්න මෙහෙරින් වාන්ත මම මේ පාර ආරාමෙට ආවේ ලොකු දවවක් කරන්න බලාගෙන. අනික මේ තිරිල්ල රෙන්න වෙන කෙනෙක් විනද මේක මේ ඔව්ව කරන්න. ගමේ ආරාමේ දානශාලාවේ වැඩ මග නතර වෙලාලු මේ මෙහෙණින් වහන්සේ. අනේ ඔව්ව ගැන හත්තේ. ගමේ මිනිස්සුන්ට පුළුවන් විදිහට තමයි ඔක හදාගත්තේ. මිනිස්සුන්ට තමයි කාලයක් නෙමෙයි. මේ ගමේ
උන්ට ඕනනේ බෑ මෙහෙම මාත්. ඔන්න මම මේ සිරිල් බාර ගන්නවා. ගමේ දාන ශාලාව වැඩ කටයුතු ආවර කරලා දෙන්න. මේක කොට කරන සේවයක් විදියට. ඔව්. අනේ ලොකු පිනක් අපේ මහත්තයෝ. ඔබතුමාට පැහැදිලි සිතින් නම් මේක කරන්න හදන්නේ. ඉතින් ගමේ මිනිස්සුගේ හයියෙන් තමයි මේ දුරට හදාගන්නේ. අපේ අය කිසි දෙයක් බලාගෙන නෙවෙයි මෙහෙම මාත් මේව කරන්නේ. ගමට රටට දැයට සේවය කරන්න තියෙන චක්කුමට අම්මව දෙයියප්පා. සරණංචතෝ සාරෝ නක්ඛ. අසරණංච තේ සාරණදි ගත්තංචි සම්මා සංකප්ප ගෝචර. ඒ කියන්නේ අපි මුදලාලි මහත්තයෝ අර්ථවත් යහපත්තේ අර්ථවත් ලෙස අනර්ථවත් අයහපත්තේ අනර්ථවත් ලෙස දැනගෙන අර්ථවත් යහපත්තේ පමණක් ක්‍රියාත්මක කරන මුදලාගේ යක්ෂ කීර්තිය වැඩි දියුණු වෙනවා කියලා තමයි අපි මහත්තයෝ මුදල හරින්නේ. මේ එකදලේ වෙන්නේ මාත්. මේ පාරක් කොයි ආරාමේ අර උතුරේ තියනනේ. ඒකෙදි කිව්වල මොකද මම මේක හදන්න බෝරගත්තයි කියලා. නැත්තම් ගමේ මොකද නෑනේ. ඔව්. ගෙන්නේ ඒක දාගන්න බෑ. මට වෙන්නේ දෙන්නේ නැතේ. කියන්නේ පිරිසිදු සිතිවිලියක් ගැන මහත්තයෝ. මම දායක සභාවත් එක්ක කතා කරන්න කියලා. නෑ මේ මාසේ කරබල වෙන්න එපා. මම දායක සභාවත් එක්ක කතා කරන්න. ඕනනම් ඉතින් ඒකද ප්‍රධාන ආරාධකයෙක් මට වෙන්න බැරි ඈ. පොතොන් මුත්තර සංවිධානය කරන්නේ දහකාන්තේ නමෝගේ ගුරුවරයන් වහන්සේ. ඒකත් කතා කරන්න. දැන් හරි. රාජමාලිගේ අරබියාවගේ කාලකිනි බොක්ක දැක්කේ ආ මේ මට උඩ කියලා මේ බලපන් මේ අඩෝ මාර වාණ්‍යයක් නෙක අලුතෙන් ආපු ගේම් එකට නියම පාණ්ඩයක් පේන්න මෙහෙනවා. ඔව් මේවා එකක් ගන්න අපිට ජීවිතේට හිතන්නවත් බැහැ. එන මාඩු වෙන තමයි වෙන්නේ. මාඩු වෙනවා. Thank you. අර මොකක්ද මං අර මුරගමත් රාජකම ගන්න පුළුවන් උනේ. මුන්නන් ඉතින් මේව දන්න එකක් ඈ බා. මේ ඔයාලා බලාගෙන ඉන්නවා ඈ. මේ පාර රජාට අරින එකක් හම්ද කියලා. අනේ මේ අයියේ තමයි. ඒකටත් මෙතන වැඩක් කියලා. හැලු කහලි. අනේ නංගි මේ පවුස කඩවාගෙන ඉන්න ආරේද? මත් ඔකට රජකම කරන්න වෙන්නේ නැහැ. හිඟන කොල්ලා. එදා නතර කරපු තැනින් ගමු ළමයි රියසල්. දේවි ජය පුරා නුවර වැසියන් අන්‍යතුරු දන් දුන්නේ කිපි. ප්‍රිය රජු වෙත ගොස් මාවත් ගිරියන පාර්වතීට පිටුහන්තරද සායසිරි. මා දවස් දෙකකට අවසර ගත්තා. මා හිත දිනේ දාන ක්‍රීඩාවේ යෙදුනි. දෙමාපියන්ගෙන් අවසර. මම හිමාලයේ සමසට යනවා. ස්වාමීනි ඔබ වහන්සේ නොමැතිව මාහණතුරු පාසලේ විසිය නොහැක. ඔබ වහන්සේ හිමාලයට යන විට මාද කැඩෝ යනු මැනු ස්වාමීනි. හරි. ගීතේ ගන්න.
අර මේ කැරක්ටර් එකට අර ඔයාට එන්න ඕනි ගැම්ම. අර රජ කෙනෙක්ට එන්න ඕනි අර ගැම්ම. උදාට ටිකක් එනවා මදි. අපි මේ කැරක්ටර් එක ටිකක් යොමාල්ට දීලා බලමු පුතා. යස්. දැන් තේරෙනවනේ තමසට බලය කියන්නේ මොකක්ද කියලා? ගන්නවා. මම තමයි සිවිල් ඇමතිගේ ඕනේ නෝරිසන්. අගට යන්න. හරි. යොමාල් පුතා. ඩයලොග් පටන් ගන්න. කොහමද ස්ක්‍රිප්ට් එක නා? දේවිය ජයපුරා සද්දකුතා. දේවිය ජයපුරා නුවර වැසියන් අලියතුන් වයි දෙපි. හරි. යොමාල් පුතා ඔයාට තාම මේ ඩයලොග්ස් ප්‍රැක්ටිස් මදිනේ. පුතා ඩයලොග් ටික පාඩම් කරගන්න. ළමයි එතකම් වෝල්පේපර් එකක් ගන්න. නිමල් පුතා ඔයා පුරෝහිතේ කැරක්ටර් කරන්න. නිමල්, ඔයා කනගාටු වෙන්න එපා. ඔයා දක්ෂයි කියලා හැමෝම දන්නවනේ. අනික ඔයා දන්නවනේ අපේ අයගේ හැටි. අපේ අම්මලාව නරක කරලා තියෙන්නේ. බුදුදහමෙන් කියනවනේ අපේ හැමෝටම සමාව දෙන්න ඕනි කියලා. මම දන්නවා නිසා මට ක්ලාස් එකවත් තරගයක් නැහැ. මගේ අම්මා මට කියලා දීලා තියෙන්නේ සියලු සත්‍යයන්ට ආදරය කරනවා දක්වන්න කියලා. මාත් මේ හැමදේම ඉගෙන ගත්තේ අපේ මේ මෙහෙණින් මාංශයේ ඇසුර නිසා. මේ සර්ටිෆිකේට් එක වැඩවල දැන් යන්න යා. යතා භූතං පස්සති සසසා. අනේ අම්මේ බන පදයක් ඇහෙනකොට ඉස්සට දැනෙන දැනීම. අපි නම් ඉතින් පොරට විතරක් පින් කරන්නේ. හැමදාම පින් මතේ වැඩම තාමා. ඕන්න මේ පාර අපේ පුතා ආරාමේ දානශාලාව හදන්නත් බාරගත්තා. අනේ සාද පින්කාරකම තමයි තියෙන්නේ. හැමෝටම ඕව කරන්න පින නෑ. නැතුව මේ කොල්ලෝ එන්න වරේ. මෙන්න මේකට මට උණුවත්‍රයක් ගන්න වරේ. මේ සෝමට අදම යන්න ඕන නම් එක්කගේ අම්මව නාවල සාත්තු කරලා එන්න. ඒක දැන් සෝම උදව්වට ආවේ. ඕව උන්ට පින නෑ මේ පොයකටවත් පන්සලකට ඇවිල්ලා පිනක් දාමක් කරගන්න. අම්මා නම් කවද නාවන්න බැරිද? අනිත් එක එකක් දවසක් නෑවෙන්නේ නෑ කියලා මාක් වෙනවද? මේකේ තියෙනවා. උපාසකම්ම ඈවල කොල්ලෝ උඹට ලකුහාම කියන කට නැවෙන්නේ නැද්ද? යකෝ මේ ගෙදර වැඩ කරන එවුන්ගේ කටවල් බලන්න එපෙයි. උපාසකම්මලු මට උඹට හමාද හොඳ වැඩක් කරන්න ඉඩපන්. අනේ පරයක් ගැලේ යන්න මුන් දැනගන්න ඕනේ මුන්ගේ තරමට වැඩ කරන
එනවා අම්මෝ අම්මේ අයියෝ අම්මෝ ඉස්සරහට එනවා නේද? යන්න පුතේ ඉස්සරහට යන්න. හරි හැමෝම සංසුන් වෙන්න ආයිබෝවන් ගම්වාසී හිතවතුනි සංගමිත්තාරාමයේ විසින් ප්‍රථම වරට පවත්වනු ලබන පොසොන් වැඩසටහන් මාලාවේ ප්‍රථම දිනේ අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපේ සිරිල් මුදලාලි අපේ අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අප වෙත පැමිණ ඇත. හොඳයි. එසේනම් දැන් අපි උට ආරාධනා කරමු පොල්තෙල් පහළ දැන්වීමට. බෑ මේ පිමී දෙකට පාරයි වගේ. ඔය අල්ලන්න දෙන්න. බොහෝම ස්තුතියි අපේ අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. හොඳයි. එසේනම් මේ ඔබ පුලා බලා සිටි ඒ අවස්ථාවයි. දැන් අපි සූදානම් වන්නේ වෙස්සන්තර ජාතක ඇතුළේ නිර්මාණය වූ වෙස්සන්තර නාට්‍ය මේ වේදිකාවෙන් රඟ දැක්වීමටයි. එදින තම පිය රජු රාජ්‍යයේ රජකම වෙස්සන්තර කුමරුට බාර දුන්හ. මේ දිග හැරෙන්නේ දැන් සිට ඔබට ඇසෙනවාද අපගේ මංගල්‍ය වෙනුවෙන් ප්‍රීති ഘോഷා නගන රාවය? ස්වාමීනි ඔබට ඇසෙනවාද? ආසන මොන විකාරයක් අපනේ මම කොහොමද යන්නේ? හරි සාන්සුන්ගෙන්ට ඔය උපාසකම්මා සාන්සුන්ගෙන් ඔතන අයියෝ සාන්සුන්ගෙන්ට හරි සාන්සුන්ගෙන්ට හරි කිසි ප්‍රශ්නයක් නැහැ මම ඉන්නවා මේ සිරිල් ඉන්නවා හරි සාන්සුන් ඔක්කොම හරි තෙරුවන් සරණයි හොඳේ බබා ඇමතිතුමා ඕ මොනවා? නෑ ඇමතිතුමා එක වෙන්න බෑ පොඩ බලන්න අනේ නෑ ඇමතිතුමා ආයි පොඩ චෙක් කරන්න දෙයි අනේ දෙයිනේ මං කොච්චර පින් කරාද නෑ ඇමතිතුමා එක වෙන්න විදිහක් නෑ අනේ ආයි පොඩ
සාච්චේ පදුට් තීන ආසතිවා කරුතිවා එන්න දැන්